හායි හායි මේ ඇවිල්ලා මාර්තු 10 වෙනිදා අපි පාන්දරම ගෙදරින් ආවා මොකද උදේම මාලිගාවට එන්න ඕන නිසා. අපි එද්දි නම් එහෙම ලොකු සෙනගක් හිටියේ නැහැ. මම හිතන්නේ සතියේ දවසක් නිසා වෙන්න ඇති. අපි ගොඩ වෙලාවක් මාලිගාවට වෙලා ඉඳලා එන්න පිටත් වුණා. මේ වෙනකොට වෙලාව 11:00ට විතර ඇති. ඊට පස්සේ අපි වැව වටේ රවුමක් දාලා මෙන්න මෙතනට ආවා. මෙන්න මේ බිසෝ උල්පැන්ගේ බලන්න තමයි ආවේ. ඉතින් අපි එතන ටික වෙලාවක් ඉඳලා එන්න පිටත් වුණා. මේ වෙනකොට වෙලාව දවල් 12ට විතර ඇති. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක KCC එකට ආවා මොනවා හරි කන්න කියලා හිතාගෙන. මොකද අපි දෙන්නම උදේ ඉඳන්ම මොකුත් කාලා හිටියේ නැහැ. මට නම් මේ වෙලාවේ අවුවේ ඇවිල්ලා මොනවා හරි බොන්න වමනාව තමයි තිබුණේ. ඉතින් ඕඩර් එක දාලා ඕඩර් එක රෙඩි වෙනකන් මම මෙන්න මේ view එක දිහා බලාගෙන හිටියා. ඉතින් අපි අපේ කෑම එක නිදහසේ කාලා හොටෙල් එකට යන්න පිටත් වුණා. ඉතින් අපි කාලා බීලා ඉවර වෙලා කෙලින්ම හොටෙල් එකට ආවා. අපි හොටෙල් එකට එනකොට වෙලාව 2:00ට විතර ඇති. මම මෙහෙට ආව දෙවනි වතාව මේ. ඒ නිසා මට ටිකක් මෙහෙ හුරුයි. ඉතින් ලොබි එකේ ටික වෙලාවක් ඉඳලා අපි ආවා අපේ රූම් එකට. මාර්තු 10 කියන්නේ අපේ වෙඩින් ඇනිවර්සරි එක.
ඉතින් ඒගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි අපේ රූම් එක ඇරේන්ජ් කරලා තිබුණේ. මට නම් හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් සතුටු හිතුණා. ඉතින් දැන් රූම් එක දැක්කනේ අපි යමු එළිය මොන වගේද කියලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලස්සනට view එක පේන්නේ. පින්වත ඔබයාලේ වන්දනාවක් සුවපත් වෙනා ගණනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ හැබැයින් පෙම්බැන්දෝ සසරෙක්වෝ ලබනා සන්ධ්‍යාවෝ සුන්දර කරගන්නෝ ඔබවන් පෙම්වතියෝ හිමියෝ අය නොවේදෝ. මේ වෙනකොට වෙලාව 5:45ට විතර ඇති. මම රිෆ්‍රෙෂ් වෙලා ඇවිල්ලා හස්බන්ඩ් හදලා දෙන රසම රස කොෆි එක හදනකන් තමයි බලාගෙන ඉන්නේ. අපේ ගෙදර සාමාන්‍යයෙන් තේ කොෆි හදන්නේ හස්බන්ඩ්. ඉතින් අදත් කොෆි එක පුරුදු විදිහටම හදලා දුන්නා. ඊට පස්සේ මෙන්න මේ ලස්සන view එක දිහා බලාගෙන අපි දෙන්නත් එක්ක කොෆි එක ගත්තා. මේ view එක මාරම ලස්සනයි. ඉතින් අපි දෙන්නත් එක්ක මෙතනට වෙලා කතා කර කර ඉන්නකොට හොටෙල් එකෙන් කෝල් එකක් ආවා ඒගොල්ලෝ අපි වෙනුවෙන් කේක් එකක් ඇරේන්ජ් කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්ක කේක් එක කැපුවා. ඊට පස්සේ අපි ගියා ඩිනර් එක ගන්න. අපි ටිකක් ලේට් වෙලා ගියේ මොකද කේක් කාලා හිටිය නිසා. මෙහි කෑම ගැන කිව්වොත් මෙහි කෑම මාරම රසයි. කලින් වතාවේ වගේම රසටම තිබුණා. ඉතින් දින අරන් ඉවර වෙලා අපි දෙන්නත් එක්ක ඇවිද හිටියා. ඉඳලා රූම් එකට ගියා. අපි දෙන්න පහුවෙනිදා පාන්දර හන්තාන යන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් අපි දෙන්නත් එක්ක පාන්දරම හන්තානේ ගියා. මම ඒ බ්ලොග් එක දැම්මා. බලපු නැති කෙනෙක් ඉන්නව නම් ගිහිල්ලා බලන්න.
එහෙමනම් ඉතින් හෙට උදේට මුණ ගැහෙමු. හායි. උදේ පාන්දරම හන්තාරේ යන්න හදන්නේ. අපි දෙන්නත් එක්ක පාන්දරම හන්තානේ ගිහිල්ලා හොටෙල් එකට එනකොට 9යි කාලා වගේ වුණා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක වොෂ් එකක් අරගෙන බ්‍රෙක්ෆාස්ට් වලට ආවා. රිසෙප්ෂන් එකෙන් අපි ආවා කියලා රෙස්ටුරන්ට් එකට ඉන්ෆෝම් කරලා තිබුණා. ඒක නිසා ඒගොල්ලෝ අපි එනකන් බලාගෙන හිටියා. මොකද බුෆේ එක ක්ලෝස් කරන්නේ 10ටනේ. ඉතින් අපි මෙතනට යනකොටම 9:45ට විතර ඇති. ඊට පස්සේ ඉතින් මෙන්න මේ view එක දිහා බලාගෙන මගේ බ්‍රෙක්ෆාස්ට් එක එන්ජොයි කරා. බ්‍රෙක්ෆාස්ට් අරගෙන හොටෙල් එක වටේ රවුමක් දැම්මා. මොකද අද අපි යන නිසා. ඇත්තම කිව්වොත් මම මේ හොටෙල් එකට පර්සනලි හරිම කැමතියි. මේ view එක මාරම ලස්සනයි. හරිම නිදහස්. මම හරිම ආසයි මෙන්න මේ වගේ කොළ පාට පිරිච්ච වටපිටාවකට. අපි මෙතන ටික වෙලාවක් ඉඳලා රූම් එකට ආවා. ඊට පස්සේ මම රූම් එකට ඇවිල්ලා නිදාගත්තා. මොකද පාන්දරින්ම හන්තානේ ගියපු නිසා මට නිදිමතයි. ඊට පස්සේ ඉතින් අපි ලෑස්ති වෙලා එන්න පිටත් වුණා. මේ විදිහට ඉඳලා එනකොට මට ටිකක් හිතට අවුල්. අපි ලන්ච් එක ගන්නේ නැතුව ආවේ මොකද ඒ වෙනකොට බඩගින්නක් තිබුණේ නැති නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දෙන්නගේ ආදරෙත් එක්ක තවත් එක ආදරණීය දවසක් ගත වුණේ. එහෙමනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ජේසු පිහිටයි. හිතවත්